හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා Stellandroid YouTube channel එකට. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ අපේ C programming video series එකේ 12 වෙනි වීඩියෝ එකත් එක්ක. ඔයත් යුනිවර්සිටි ප්‍රොජෙක්ට්ස් එක්ක හිර වෙලාද? තනියම කරගන්න අමාරුයිද? එහෙනම් දැන්ම Codio Labs අපිට කතා කරන්න. අපෙන් ඔයාලට projects and assignments, programming projects, web development, UI UX and designs projects හරිම වෙලාවට පහසු මුදලට විශ්වාසවන්තව කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපි ඔයාලට projects configure කරගන්න විදිය සහ project එක A to Z explain කරලත් දෙනවා. එහෙනම් හිත ඉන්න නැතුව පහළ තියෙන WhatsApp number එකට දැන්ම message එකක් දාන්න. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා format specifiers ගැන. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් දැනට අපි වීඩියෝ 11ක් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ 11 බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලලා එන්න. මොකද මේක programming series එකක් වීඩියෝ series එකක් නිසා basic දැනුම අත්‍යවශ්‍යයි අපිට ඉස්සරහට යන්න. ඉතින් මම මේක වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරේ ගොඩක් අත්‍යවශ්‍ය නිසා. හොඳයි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ scanf function එක ගැන. ඉතින් වැඩි කතා වුණ නෑ අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් මොකද්ද මේ scanf function එක කියන්නේ? මොකද්ද මේ scanf function එකෙන් වෙන්නේ? හරි ඕගොල්ලන්ට මතක ඇති printf function එක ගැන අපි කතා කරා. මොකද්ද printf function එකෙන් උනේ? printf function එකෙන් උනේ අපි program එකෙන් යම්කිසි දෙයක් එළියට display කරපු එක. එහෙම නැත්නම් program එක නැත්නම් අපි හදන software එක පාවිච්චි කරන. එහෙම නැත්නම් userට අපි මොන හරි දෙයක් එළියට දෙන්න පාවිච්චි කරා printf function එක. ඉතින් printf function එක වගේම තව වැදගත් ෆන්ක්ෂන් එකක් තමයි මේ scanf function එක කියලා කියන්නේ. අපි මේකෙන් කරන්නේ user ගෙන් යම් කිසි දෙයක් අපේ program එකට ගන්න එක. user දෙයක් දෙනවා නම් අනිවාර්යෙන් අපිට user ගෙන් input ගන්න වෙනවනේ අපේ program එකේ. අපේ software එක ඉස්සරහට අරන් යන්න. ඉතින් අන්න ඒ වගේ user ගෙන් යම් කිසි දෙයක් අපේ program එකට ගන්න තමයි මේ scanf function එක භාවිතා වෙන්නේ. ඒකේ printf function එකේ වගේම control string එකක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් scanf එකට arguments pass කරන්න. variable තමයි මෙතන මේ arguments කියලා කියන්නේ. නැත්තම් අපිට variables වෙනුවට colon ඇතුලේ value එක උනත් pass කරන්න පුළුවන්. අපේ printf එකේදී කතා කරපු විදියටම තමයි. හොඳයි මෙන්න තියෙනවා උදාහරණයක්. මම මේකෙන් පැහැදිලි කරනවා මොකක්ද scanf function එකෙන් වෙන්නේ කියලා. හොඳයි. අපි සුපුරුදු පරිදි header file එක අපි include කරගෙන තියෙනවා. ඊට පස්සේ main function එක මෙතනින් main method එක පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ main method එක මෙන්න මෙතන scope එකෙන් ඉවර වෙනවා. right. ඊට පස්සේ අපි declare කරලා තියෙනවා මෙතන integer type variable එකක් x කියලා. ඒකට value එකක් මුකුත් ආදේශ කරලා නැහැ. ඒ කියන්නේ අගයක් ආදේශ කරලා නැහැ. ඊට පස්සේ මෙතන අපි print කරලා තියෙනවා statement එකක් enter a number එකක් enter කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි scanf function එක මෙතෙන්දී use කරලා තියෙනවා. ඊට පස්සේ අපි scanf function එකෙන් මොනවද ගත්තේ කියලා අගට print කරලා තියෙනවා. right. ඊළඟ වැදගත් කාරණාව තමයි අපි printf function එකේදී යොදාගත්තා වගේම format specifiers මේ scanf function එකේදීත් යොදා ගන්නවා. ඒකට හේතුව අපි scanf function එක යොදාගෙන user ගෙන් මොන හරි input එකක් ගත්තොත් අපි ගන්නෙ මොකක්ද? integer type එකක්ද? character type එකක්ද? float type එකක්ද කියලා අපි දැනගන්න ඕන. ඊට පස්සේ අපි දැනගෙන විතරක් මදි ඒකට space එකක් අපි වෙන් කරගන්නත් ඕන. ඒකට තමයි මම මේ format specifier එක යොදාගෙන තියෙන්නේ. හරි. ඉතින් ඊළඟ දේ තමයි මේ scanf function එක භාවිතා කරනකොට අපි නිකම්ම scanf function එක දුන්නට පස්සේ user ට මුකුත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් මේ විදිහට cursor එක blink වෙනවා විතරයි. මම ඒක පෙන්නන්න මෙන්න මේ විදිහට cmd එකෙන් run උනේ. මෙන්න මේ විදිහට මෙතන blink වෙනවා විතරයි මුකුත් අදහසක් ගන්න බෑ. ඒක සාර්ථක නැහැ නේ. ඇත්තටම software එක දැන් අපිට මොකක් හරි කාගේ හරි voice enter කරන්න කිව්වොත් දැන් මේ විදියට run වුණොත් program එක ඒ කියන්නේ user ඒ කියන්නේ program එක පාවිච්චි කරන කෙනා වෙළඳ පොලේ එයා දන්නේ මොකක්ද මේ ඉල්ලන්නේ කියලා. නිකන් cursor එක blink වෙනවා විතරයි. එතකොට ඒක සාර්ථක නැහැ. ඒක නිසා තමයි අපි printf function එකක් නිතරම scanf එකත් එක්ක භාවිතා කරන්නේ. scanf function එකට ඉස්සෙල්ලා printf function එක දාලා කියනවා මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් මෙතන බලාපොරොත්තු වෙන්නේ number එකක්. number එකක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක print වෙන නිසා user දන්නවා මේ ඉල්ලන්නේ number එකක්. ඒක නිසා මම enter කරන්න ඕන number එකක් කියලා. right. ඒක තමයි ඊළඟ කාරණාව. ඊට පස්සේ
scanf ෆන්ක්ෂන් එක පාවිච්චි කරද්දී කලින් printf එකේදී කතා කරා වගේම දෙන්නේ නම්බර් එකක් නම් අපි ඒකට අනුරූප වන format specifier එක මෙන්න මේ විදිහට දෙන්න ඕන. ඊට පස්සේ තමයි අපි ඊට පස්සේ අපිට එයා දෙන නම්බර් එකක් හරි මොකක් හරි එයා දෙන දේ අල්ල ගන්න අපිට variable එකක් ඕන. මම ඉගෙන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් එයා නම්බර් එකක් දෙනවා නම් අපි දැනගන්න ඕන format specifier එක D කියලා. ඊට පස්සේ එයා character එකක් නැත්නම් string එකක්. ඒ වගේ enter කරන දේ අපි බලාපොරොත්තු වෙන දේ අනුව අපි format specifier එක මෙතන අර්ථ දක්වන්න ඕන. right. ඊට පස්සේ කමාවක් දාලා මෙතන n මාක් එකක් එක. ඒක ඔයගොල්ලන්ට විශේෂයි. ඒක මම පැහැදිලි කරන්නම්. n මාක් එකත් එක්ක variable එක මෙතනට පාස් කරලා තියෙනවා. දැන් ඔයාලා හිතන්න අපි user ගෙන් මොන හරි දෙයක් අපේ program එකට ගන්නවා නම් ඒක අපි program එකේ රඳව ගන්න තැනක් තියෙන්න ඕන නේද? රඳව ගන්න එකට තමයි අපි මේ variable එකක් හදලා තියෙන්නේ. දැන් මෙතන variable එක declare කරලා විතරයි. මොකද අපි variable එක හදලා තියා ගන්නවා user තමයි ඒකට අගය දෙන්නේ. අපි ඉල්ලන අගය ගන්න variable එකට. දැන් කලින් program වල ඔයගොල්ලන්ට මතක ඇති අපි program එකේදී variable එක declare කරන මොහොතේම මෙතන මම මේක code blocks එකට අරන් ගියා නම් ඔයගොල්ලන්ට පැහැදිලි මට edit කරම ඒක කරන්න පුළුවන්. මම මේක save කරලා නැහැ. මගේ third එක .c කියලා මම save කරා. right. ඊට පස්සේ මේක මම පොඩ්ඩක් පැහැදිලි කර වෙන්න හදා ගන්නම්. right. මෙතන කලින් ඔයගොල්ලන්ට මතක ඇති අපි variable එක හදා ගන්නකොටම අපි 10 නම් ඒකේ අගයත් ඒ විදිහට එවෙලෙම assign කරගත්ත මතක ඇති ඔයගොල්ලන්ට. දැන් එහෙම assign කරගත්තොත් අපි user දෙන එක තියාගන්න විදියක් නැහැ නේ. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මම කියන දේ. මෙතන අපි variable එක හදා ගන්නවා විතරයි. කියන්නේ declare කරගන්නවා විතරයි. ඒ කියන්නේ RAM එකේ පොඩි කොටසක් වෙන් කරලා තියාගන්නවා. පස්සේ තමයි ඒකට අගය දාන්නේ. ඉතින් මේට කලින් වීඩියෝ වලත් අපි කතා කරලා තියෙනවා මේ variable declaration ගැන. ඉතින් මෙතෙන්දී අපි RAM එකේ ඉඩ විතරක් වෙන් කරලා තියාගන්නවා. user තමයි නැත්නම් මේ program එක පාවිච්චි කරන කෙනා තමයි ඒකට අගය දෙන්නේ. හරි. ඉතින් ඒ අගය දෙන්න අපි variable එක හදලා තියාගත්තා. scanf function එකට pass කරනවා අපි හදාගත්තු variable එක. මෙතෙන්දී විශේෂයෙන් අපි n sign එක ampersand කියලා තමයි මේකට කියන්නේ. ඒකත් එක්ක තමයි මේක pass කරන්නේ. right. දැන් ඕගොල්ලන්ට මම කියලා දෙන්න හදන්නේ මේ ampersand නැත්නම් මේ n mark එක මොකටද ගන්නෙ කියලා. අපි කලින් variable එකක් හදාගත්තා. ඔයගොල්ලන්ට මතක ඇති. මෙතෙන්දී මේ කියන්නේ user enter කරන value එක. අපි දැන් හරියටම දන්නවා enter කරන්නේ අපි ඉල්ලන්නේ d එකක් නේ. ඒ කියන්නේ integer එකක් අපි ඉල්ලන්නේ. number එකක් නේ දීලා තියෙන්නේ. හරි. ඒ number එක මේ variable එකට ගන්න. අරගෙන මේ x කියන්නේ අපි කලින් හදපු memory location එක. memory location එකත් එක්ක connect කරගන්න. එහෙම නැත්නම් අපි කියනවා මේක හරියටම ඔයගොල්ලන්ට තේරෙනවා මේ ampersand එක pointer වලට ආවට පස්සේ variable එකේ location එක ගන්න තමයි මේ n mark එක අපි use කරන්නේ. එතකොට program එක දන්නවා මේ කියලා තියෙන්නේ මෙන්න මේ location එකේ හදපු x කියන variable එකට අපි user ගෙන් ගන්න value එක assign කරන්න කියලා තමයි කියලා තියෙන්නේ කියලා එයා දන්නවා. ඔන්න ඔක තමයි n mark එකකින් වෙන්නේ. ඔක අපිට printf එකේදී උනේ නැහැ. මොකද අපි printf එකට locate කරන්න ඕනේ නැහැ variable එකේ location එක. එක්කෝ variable එක declare කරන වෙලාවේ assign කරා නැත්නම් variable එකට පසුව අගයක් assign කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. right. දැන් හරි ඔයගොල්ලන්ට scanf එකේ ඒ line එකෙන් වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇති. ඊට පස්සේ 8 වෙනි line එකේ මම කරලා තියෙන්නේ මේ user enter කරපු එක ආපහු print කරන එක. මේක ඔයගොල්ලන්ට අලුත් දෙයක් නෙමෙයි. මොකද printf function එකේ අපි කලිනුත් කතා කරා උදාහරණ set වුණා ගොඩක්. your entered කියලා enter කරපු දේ මෙන්න මෙතන print වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි x එක pass කරලා තියෙන variable එක. right. මේක run කරලා පෙන්නන්නම් මම. හරි. මෙන්න දැන් enter number කියලා අපෙන් ඉල්ලනවා. මම අර කිව්වා වගේ printf එක මම මේක මෙතන නැති කරලා මම ඒක කමෙන්ට් කරලා ඔයගොල්ලන්ට ආයි run කරලා පෙන්නන්නම්. scanf එක විතරක් තිබ්බොත් අපි මොකක්ද වෙන්නේ කියලා මම කලින් පැහැදිලි කරා. මම කිව්වා අර practical නෑ කියලා. බලන්න නිකන් මේක blink වෙවි තියෙනවා. software එක පාවිච්චි කරන කෙනා දන්නේ නැහැ නේ මොකක්ද enter කරන්න කියලා. දැන් ඌ එක එක ඒවා enter කරනවා ඊට පස්සේ. ඒක නිසා ඒක practical නෑ. අපි හදන ඕනම software එකක් ගුණාත්මක භාවය ගැන හිතන්න ඕන අපි. ඒ නිසා මෙතන අපි යාට කියනවා ඇතුළත් කරන්න ඕන දේ මොකක්ද කියලා. හරි. එතකොට එයා දන්නවා number එකක් ඉල්ලන්නේ. මම enter කරනවා මෙතෙන්ට 10. 10 enter කරලා enter key එක ඔබනවා. enter key එක ඉබුවට පස්සේ අපි කිව්ව විදියටම you entered කියලා 10 print වෙනවා.
ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කෝඩ් එක. ඔය විදිහටම තමයි දැන් නම්බර් එකක්නේ. අපිට පුළුවන් මෙතෙන්දි ගන්න enter a character කියලා ගමු. character එකක් enter කරන්න කියලා තියෙනවා. character එකක් කියලා කියන්නේ මොකක්ද? තනි character එකක්. එතකොට අපි මේ variable එක හදා ගන්න ඕනේ integer වලින් නෙමෙයි. ඔයගොල්ලන්ට දැන් තේරෙන්න ඕන. අපි variable එක හදා ගන්න ඕනේ ඒක තියාගන්න char වලින්. right. char වලින් හදාගත්තා. ඊට පස්සේ අපි ගන්න කොටත් ගන්න ඕන දැන් අපි ඉඩවෙන් කරලා තියෙන character එකකටනේ. අපි integer වලින් ඉල්ලලා හරියන්නේ නැහනේ. ඊට පස්සේ අපි ඒකත් වෙනස් කරගන්න ඕන C වලට. right. ඊට පස්සේ අපි print කරන කොටත් ඒ කියන්නේ ආපහු අපි enter කරපුව පෙන්නනවානේ. එතකොටත් පෙන්වන්න ඕන අපි ඉලක්කම නෙවෙයිනේ පෙන්වන්න තියෙන්නේ. ඒත් පෙන්වන්න තියෙන character එක. එතකොට අපි මේක C විදියට මාරු කරගන්නවා. ඕක තමයි වෙන format එකක් වෙද්දි වෙනස් වෙන ටික මම මේකත් run කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. දැන් අපෙන් අහනවා enter කරන්න කියලා character එකක් මම capital A enter කරනවා. enter කරලා keyboard එකේ enter key එක press කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් you entered capital A කියලා මෙතන පෙන්නනවා. ඔය වගේම තමයි float එකක් වුණොත් දශම සංඛ්‍යාවක් අපිට print කරගන්න ඕන නම් එයාගෙන් ගන්න ඕන නම් අපි මෙතන කියන්න ඕන enter කරන්න කියලා float එකක් enter කරන්න කියලා කියන්න ඕන. ඊට අමතරව මෙතන අපි variable එක තියාගන්නේ character type නෙමෙයිනේ. දැන් අපි ඉඩවෙන් කරගන්න ඕන දශම සංඛ්‍යාවකට තමයි ඉඩවෙන් කරගන්න ඕන. එතකොට float float variable එකකට අපි ඉඩ මෙතන declare කරගත්ත variable එක. ඊට පස්සේ අපි scanf එක function එක use කරලා ඒකට pass කරන්න ඕනේ format specifier එක වෙනස් කරන්න ඕන float විදියට. ඊට පස්සේ අපහු print කරනකොට අපි පෙන්නන්නේ float එකක් නිසා මේක වෙනස් කරන්න ඕන float විදියට. දැන් ඒක run කරලා මම පෙන්නන්නම් ඕගොල්ලන්ට. float එකක් enter කරන්න තියෙනවා. මම 10.5 enter කරා. enter කළා keyboard එකේ enter key එක press කරාට පස්සේ you entered 10.5යි දශම ස්ථාන 6කට හැදෙනවා. මොකද මම මෙතන default එක දුන්නේ. ඔයගොල්ලන්ට දශම ස්ථාන දෙකක් ඕන නම් .2යි කියලා මෙතන දාගෙන run කරලා බලන්න පුළුවන්. මම මේ දේවල් කලින් වීඩියෝ එකේදී කතා කරා. කලින් වීඩියෝ එක කවුරු හරි බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මම දැනුත් මතක් කරනවා ඔයගොල්ලන්ට මේක නිකන් ඉතිහාසය, භූගෝලය, maths වගේ නෙමෙයි. මේක programming series එකක්. මේකේ පළවෙනි වීඩියෝ එකත් වැදගත්, දෙවෙනි වීඩියෝ එකත් වැදගත්, අන්තිම වීඩියෝ එකත් වැදගත්, හැම වීඩියෝ එකම වැදගත්. ඔයාට අන්තිම වීඩියෝ එක විතරක් බලලා මේකේ සම්පූර්ණ තේරුම් ගන්න බෑ. ඒක නිසා පළවෙනි වීඩියෝ එකත් ඕන හැම වීඩියෝ එකම තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් බලන්න. හරි මම මෙතෙන්දි float එකක් enter කරනවා. දැන් ආපහු 10.5 මම enter කරේ. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති දශම ස්ථාන දෙකකටනේ මම ඉල්ලුවේ. එයා දශම ස්ථාන දෙකකට මට දීලා තියෙනවා. right. මීට වඩා මම පැහැදිලි කරන්න යන්නේ නැහැ format specifier ගැන ඔයගොල්ලන්ට ඉගෙනුවා. දැන් scanf function එක ගැන ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ඇති කියලා මම හිතනවා. අනිවාර්යෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. Telegram group එකක් තියෙනවා අපේ. ඒ group එකට ඔයගොල්ලෝ join වෙලා ප්‍රශ්න අහන්න පුළුවන්. මම හැම කමෙන්ට් එකකටම reply කරනවා YouTube එකේ. ඒ වගේම Telegram group එකේ අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. right. හරි අපි තව උදාහරණයක් කතා කරමු. මම මේක cut කරගන්නවා. අපි note එකට ගියාට පස්සේ වෙන තියෙන උදාහරණ ගානක් මම මේක මේ විදිහටම අරගෙන ඇවිල්ලා මගේ code blocks එකට දාගන්නවා. code blocks එකට දාගෙන මේකේ තියෙන පොඩ්ඩක් මම එහෙම කරගන්නවා. පැහැදිලි කරගන්න මේක මගේ පුරුද්දක්. ඒකත් ඔයගොල්ලෝ පුරුදු වෙන්න හොඳ පුරුද්දක්. right. මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් විස්තර කරොත් main function එක තියෙනවා. main function එකේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපි මොනවා හරි variable එකක් යොදා ගන්න කලින් declare කරගෙන ඉන්න ඕන. මම ඒක variable මාතෘකාව යටතේ කතා කරා. අපිට මෙන්න මේ විදිහට මෙතන x කියලා යොදාගෙන තියෙනවා. මෙතන y කියලා යොදාගෙන තියෙනවා. මෙතන sum කියලා යොදාගෙන තියෙන variables. මේ වගේ වචන අපිට පාවිච්චි කරන්න බෑ කලින් හඳුන්වලා දෙන්න නැතුව. කලින් කියන්න ඕන මේ දෙන්න මෙයා variable එක, මෙයාගේ නම මේක, මෙයා ඉන්නේ මොන වර්ගෙන්ද කියලා. මම ඔයගොල්ලන්ට dustbin ගැන උදාහරණයකුත් අරගෙන පැහැදිලි කරා. මේ තියෙන්නේ ඉටිකොල විතරයි මේක දාන්න පුළුවන්. මේක දාන්න පුළුවන් ඉඳුල් කෑම විතරයි. මේක දාන්න පුළුවන් දිරණ ද්‍රව්‍ය විතරයි. ඒ වගේ මම උදාහරණ අරගෙන පැහැදිලි කරා. ඒ වීඩියෝ අනිවාර්යෙන් බලන්න. නැත්තම් මේක කිසි තේරුමක් නැහැ. මෙතන අපි දන්නවා දැන් අපිට ඕන කියලා මම මේකේ හදන්නේ සංඛ්‍යා දෙකක එකතුව ගන්න. ඉතින් මට සංඛ්‍යා දෙකක් ඕන. සංඛ්‍යා දෙකක් තියාගන්න වෙන වෙනම variable දෙකක් ඕන. මම xy කියලා ගන්නවා. xy කියලා අරගෙන ඊට පස්සේ උන් දෙන්නගේ එකතුව තියාගන්නත් මට variable එකක් ඕනනේ. එතකොට සම්පූර්ණ variable කීයද? 3යි. ඔයා මේක program එක ලියන්න කලින් හිතනවා නම් හොඳයි. නමුත් අපිට program එක ලියාගෙන යනකොට පස්සේ අවශ්‍යතාවය අනුව variable හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් මුලින්ම දන්නවා මේක සරල program එකක් නිසා මට අවශ්‍ය වෙනවා variable 3ක්. පළවෙනි ඉලක්කම ගන්න ඕනේ, ඊට පස්සේ දෙවෙනි ඉලක්කම ගන්න ඕනේ, ඊට පස්සේ උන් දෙන්නගේ එකතුව අරගෙන තව එකක තියා ගන්න ඕනේ.
right. ඉතින් ඒක නිසා මම මුලින් RAM එකට කියලා තියෙනවා මෙන්න මේ variable මොකද මම එකතු කරන්නේ integer නෙමෙයි. integer තමයි එකතු කරන්නේ පූර්ණ සංඛ්‍යා එකතු කරන්න හදන්නේ දශම සංඛ්‍යා නෙමෙයි. ඒක නිසා මට integer type එකේ තමයි සේරම. එකතු කරාම දැන් integer දෙකක් එකතු කරාම එන්නේ integer දෙකක් නිසා sum එකක් integer මයි කියලා ඔයගොල්ලන්ට පැහැදිලි ඒවා මේ විස්තර කරන්න ඕනේ නැහැ. ඉතින් මම variable තුනක් හදාගෙන තියෙනවා මෙතන integer type එකේ. right. ඊට පස්සේ දැන් user කියන්න ඕන පළවෙනි ඉලක්කම දෙන්න කියලා. පළවෙනි ඉලක්කම. ඒක කොහොමද දෙන්නේ? scanf function එක පාවිච්චි කරන හැටි ඔයගොල්ලෝ දැන් දන්නවා. එයාට කියන්න ඕන enter an integer කියලා. කියන්නේ පළවෙනි පූර්ණ සංඛ්‍යාව enter කරන්න කියලා තියෙනවා. මම මේ printf එකේ දෙක දීලා තියෙන්නේ. ඊට පස්සේ පූර්ණ සංඛ්‍යාවන් නිසා format specifier එක d. ඊට පස්සේ පළවෙනි variable එකට මම locate කරනවා n mark එකක් දාලා අපි හදපු තැනත් එක reference එකක් හදා ගන්නවා ඊට පස්සේ. හරි. ඊට පස්සේ දෙවෙනි ඉලක්කම enter කරන්න කියලා අපි user ට කියනවා. ඊට පස්සේ ඒකත් scanf එකක් දාලා හදා ගන්නවා y කියන variable එකට මම store කර ගන්නවා. ඊට පස්සේ දෙන්නගේ එකතුව එකතු කරන්න ඕන. දැන් සරල එකතු කිරීම මම කතා කරේ නැහැ මෙතෙන්දී. ඒ කියන්නේ arithmetic operators ගැන මම කතා කරේ නැහැ. මොකද හැම programming language එකකම arithmetic operators සමානයි. ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම ඒ දේවල් හැම programming language එකකම තියෙනවා. ඉතින් මම හිතන්නේ නැහැ ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන කියලා මේ එකතු කිරීමෙන් මොකද්ද වෙන්නේ? මේ ලකුණෙන් මොකද්ද වෙන්නේ? එතකොට අඩු කිරීම ලකුණෙන් මොකක්ද වෙන්නේ කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ නැහැ. ඒක නිසා මෙතන මම සරලව x එකයි y එකයි එකතු කරලා sum කියන variable එකට assign කරලා තියෙනවා. මෙතන පොඩි වැදගත් කරුණක් ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙනවා. එකතු කිරීම ගැන නෙමෙයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. programming concept එක ගැන. මොකද මෙතන sum එක x ධන y ට සමාන කරලා නෙමෙයි. අපි හැමතිස්සෙම දකුණු පැත්තේ ඉඳලා තමයි වම් පැත්තට යන්න ඕන. programming වල තියෙන නීතියක් ඒක. නීතියක් කියලා කියන්නේ එහෙම තමයි system එකේ වෙන්නේ. මේක හොඳට මතක තියාගන්න මේ 11 වෙනි පේලිය තමයි මෙතන තියෙන වැදගත්ම පේලිය. අනිත් ඒවා නම් ඇති දෙයක් නැහැ. මෙතන x එකයි y එකයි කියන්නේ දකුණු පැත්ත සුළු වෙලා තමයි වමට assign වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙතෙන්දී x එකයි y එකයි තියෙන value දෙක මේ variable නේ. ඒ value දෙක එකතු වෙලා මෙන්න මෙහෙම ගිහිල්ලා sum එකට assign වෙනවා. දැන් sum එකේ තියෙන්නේ user x එකටයි y එකටයි දෙන අගය. හිතන්න x එකට 5යි y එකට 5 දුන්නා නම් දැන් sum එකේ තියෙන්නේ 10. ඊට පස්සේ අපි මොකද කරලා තියෙන්නේ මෙතෙන්දී normal print එකක් දාලා printf එකක් දාලා sum සමානයි කියලා print කරලා තියෙනවා. sum එකේ value එක pass කරලා sum එකේ variable එක මෙතනට pass කරලා තියෙනවා. එයාට පෙන්වන්න ඉඩකුත් වෙන් කරලා තියෙනවා integer ඉඩක්. right. ඕක තමයි වෙන්නේ. program එක සම්පූර්ණයෙන්ම පැහැදිලි ඇති ඔයගොල්ලන්ට අපි run කරලා බලමු. හරි පළවෙනි integer එක ඉල්ලනවා මම දෙනවා 5. 5 දීලා enter කරා. දෙවෙනි එක ඉල්ලනවා මම දෙනවා 5. හැමෝම දන්නවා 5යි 5යි 10යි. sum සමානයි 10යි කියලා මෙතෙන්දී print වුණා. සරල එකතු කිරීමේ program එකක් තමයි ඔය හැදුවේ. අපිට ඉස්සරහට calculator හදන්න එනවා. ඒ දේවල් මම පැහැදිලි කරන්නම්. ඒකින්ද මේ මුල් අඩිතාලම දාන්නේ ඔයගොල්ලන්ට හරියට මම වෙලාව අරන් අඩිතාලම දාන්නේ හරියට ඉගෙන ගන්න නැත්නම් C කියන්නේ එපාම කරපු විෂයක් වෙයි. right. program එක පැහැදිලි ඇති කියලා මම හිතනවා ඔයගොල්ලන්ට. තවත් උදාහරණ තියෙනවා. ඔයගොල්ලන්ට තව එකක් මම මෙතන පෙන්නන්නම්. මේක මම run කරන්න යන්නේ නැහැ. මේකේ කරලා තියෙන්නේ float වලින් ආගයක් කරන් තියෙන්නේ. අරකම තමයි අපි දැන් එකතු කරන්න හදන්නේ දශම සංඛ්‍යා. අර විදියම තමයි වෙනසක් නැහැ ඔයගොල්ලන්ට. format specifiers තමයි මෙතන වෙනස් වෙන්නේ. right. මේකත් ඕනනම් ඔයගොල්ලෝ code blocks එකේ type කරලා හදලා බලන්න වීඩියෝ එක post කරලා. තව උදාහරණයක් තියෙනවා මේක character. අපි character එකක් කොහොමද අපේ program එකට ගන්න කියලා මම එක උදාහරණ මම පෙන්නුවා මෙතෙන්දී. මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අකුර මම අරගෙන පෙන්නුවා මතක ඇති. මේකත් ඕන ඔයගොල්ලෝ try කරලා බලන්න. පොඩි activity එකක් තියෙනවා. write a program to input the width and height. rectangle එක width එකයි height එකයි දුන්නට පස්සේ area එක කොහොමද අපි print කරන්න කියලා activity එකක් තියෙනවා. හොඳයි අපි මේ activity එක කරමු. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ maths part එක උලට ගන්න ඕන. මොකද්ද maths part එක? ඔයගොල්ලෝ දන්නවා area එක නැත්නම් වර්ගඵලය. rectangle එක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා දන්නවා. දිගයි පළලයි දුන්නට පස්සේ දිග පළලෙන් වැඩි කරලා තමයි rectangle එක වර්ගඵලය හොයන්නේ. right. අපි මුලින් ඉඳලම program එක ලියමු. ඔයගොල්ලන්ට memorize වෙන්නත් එක්ක මම මේ සම්පූර්ණයෙන්ම මේක අයින් කර ගන්නවා මුලින් ඉඳලම ලියන්න ඕන නිසා. හරි. අපි code කරන්න පටන් ගමු. ඉතින් මේක මම දැන් ෆයිල් එකක් හදලා save කරගත්තු නිසා මම save කරලා තියෙන්නේ. නැත්නම් ඔයගොල්ලෝ shift control එකයි shift එකයි n එකයි හදලා ෆයිල් එක save කරන්න ඕන ඔයගොල්ලෝගේ specific folder එකක.
ගැලපෙන නමක් දෙන්න. ඒ දේවල් කරන්න පුළුවන්. මම මේක කැන්සල් කරනවා. ඉතින් මම දීලා තියෙන්නේ මගේ third කියලා. ඉතින් අපි පටන් ගමු ප්‍රෝග්‍රෑම් එක ලියන්න. හරි. අපි ඉස්සෙල්ලා header file එක input කරගන්න ඕන #include ඊට පස්සේ stdio.h. right. අපි header file එක include කරගත්තා. ඊට පස්සේ අපිට ඕන main method එක int main. ඊට පස්සේ brackets open කරා main method එක අපි ලියන්න ඉඩ තියාගත්තා. හරි. දැන් ඔයගොල්ලෝ පොඩි plan එකක් හදාගන්න ඕන මොකක්ද කරන්න හදන්නේ කියලා. plan එක මොකද්ද? අපි දිග ගන්න ඕන, පළල ගන්න ඕන, අන්තිමට area එක print කරන්න ඕන. දිග ගන්න අපිට variable එකක් ඕන, පළල ගන්න අපිට variable එකක් ඕන, අවසානයේ area එක print කරන්න අපිට variable එකක් ඕන. හරි. දැන් ඔයගොල්ලෝ ඊළඟ හිතන්න ඕන අනිත් දේ. දිග. මම මේ professional programmer කෙනෙක් විදියට හිතන විදිය තමයි ඔයගොල්ලන්ට කියන්නේ. දැන් rectangle එක ඇත්තටම කිව්වොත් පූර්ණ සංඛ්‍යාමය දිගවත් පූර්ණ සංඛ්‍යාමය පළලවත් එන්නේ. ඒ කියන්නේ හරියට තිතට දිග සෙන්ටිමීටර් 10යි, දිග සෙන්ටිමීටර් පළල සෙන්ටිමීටර් 20යි. එහෙම එන්නේ නැහනේ. හරිනම් මේක ලියන්න ඕන දශම වලින්. ඒ කියන්නේ දිග වෙන්න පුළුවන් සෙන්ටිමීටර් 10.5ක්. පළල වෙන්න පුළුවන් සෙන්ටිමීටර් 5.5 ඔහොම ගානක්. හරියට හිතුවා. නමුත් මෙතන අපිට කියලා නෑ පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ අපිට කන්ඩිෂන් එකක් දීලා නෑ මේක ඉන්ටිජර් වලින් ලියන්න, ෆ්ලෝට් වලින් ලියන්න කියලා. ඒක නිසා ඔයගොල්ලන්ට කැමති විදියකට මේක ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම නම් මේක ලියන්නේ ෆ්ලෝට් වලින්. මොකද අර කිව්ව කාරණාව නිසා. මම ඒ වුණාට මේක දැනට ඔයගොල්ලන්ට ඉන්ටිජර් වලින් ලියලා පෙන්නන්න. නැත්නම් ඔයගොල්ලෝ පටල ගනි. රයිට්. ඒක නිසා මට ඉන්ටිජර් දිගක් ගන්න int මම කියන්නම්කෝ length කියලා. ඔයගොල්ලන්ට length එකට මට variable එකක් ඕන. ඊට පස්සේ පළල තියාගන්න මට variable එකක් ඕන width. ඊට පස්සේ area එක. ඒකට variable එකක් ඕන. right. පැහැදිලිද ඒක? හරි. ඊට පස්සේ දැන් මම user ට කියන්න ඕන දිග enter කරන්න කියලා. මම printf එකක් දානවා. printf colon ඇතුළේ දැන් user ට කියන්න ඕනනේ enter length කියලා කිව්වා. ඊට පස්සේ semicolon දැම්මා. ඊට පස්සේ අපි ගන්න ඕන දිග. user දෙන එක අපි ගන්න ඕනනේ. scanf ඒක ඇතුලේ අපි ගන්න ඕන මොන type එක දැන් දිග දෙන්නේ. මම කිව්වා මම මේක දැන් integer වලින් ලියනවා කියලා. හරිනම් ඕගොල්ලෝ මේක float වලින් ලියන්න ඕන. මොකද පූර්ණ සංඛ්‍යාමය දිගක් පළලක් නැති නිසා. හරියටම තිතට එන්නේ නැහනේ. right. ඊට දැන්ට මම ලියනවා integer වලින් ලියලා කමාවක් දාලා අපේ variable එක මෙතෙන්ට pass කරන්න ඕන ampersand mark එකත් එක්ක. length කියලානේ මම ගත්තේ. ඒ වැඩිත් හරි. ඊළඟට මට ඕන width එක ගන්න. මේ විදිහටම තමයි මම මේක copy කරලා paste කරනවා. මොකද type කර ඉන්න ඕනේ නැති නිසා. enter length වෙනුවට enter width. width එක ඊට පස්සේ width එකත් integer වලින්ම ගන්න. මෙතන variable එක change කරන්න ඕන width කියලා. right. හරි. දිගයි පළලයි ගත්තා. ඒ දෙන්න ඉන්නේ length එකේ width එකේ. දැන් අපි අපේ calculation එකට යන්න හදන්නේ. ඔයගොල්ලෝ දන්නවා area සමානයි දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල. හරිනේ. ඕක mathematics part එක ඕක දන්න ඕගොල්ලෝ. ඕක programming part එකක් නෙමෙයි. දැන් මේකෙදි වෙන්නේ area එක length එකට සමාන වෙන එක නෙමෙයි. ඔයගොල්ලෝ දැන් මෙහෙම හිතුවොත් වැරදි. මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගියොත් වැරදි. මේකේ වෙන්නේ length එක width එකෙන් ගුණ වෙලා ආපහු area එකට assign වෙන එක. ඒක තමයි වෙන්නේ. එහෙම තමයි හිතන්න ඕනේ. හරි. දැන් මම ගතපු area එක calculate කරලා ඉවරයි. දැන් මම ඒක ආපහු user ට print කරන්න ඕන. මොකක්ද area එක කියලා. printf එකක් කියලා දාලා අපි මොකක් හරි message එකක් දෙමු user ට. නිකම්ම එළියට දෙනවට වඩා quality එක වැඩි නේ. එතකොට අපි කියමු area is කියලා පොඩි colon එකක් දාලා අපි ඉඩක් වෙන් කරන්න ඕන. දැන් මේක මෙතනට print කරන්න ඕන. area එකත් integer නිසා මම d කියලා දාලා ඊට පස්සේ පොඩි කමාවක් දාලා අපේ variable එක මෙතෙන්ට pass කරනවා area. right. ඊට පස්සේ semicolon එකක් දැම්මා. ඊට පස්සේ return එක බිඳුවයි. ඊට පස්සේ මේ ටික එච්චරයි. ඔක තමයි program එක. පැහැදිලි ඇති ඔයගොල්ලන්ට. මම පැහැදිලි කර ලිව්ව නිසා ආයි පැහැදිලි කරන්න දෙයක් නැහැ. මම මේක කෙලිම run කරලා පෙන්නන්නම්. right. පළවෙනි පාරම run වෙන්නේ නැහැ. පොඩි error එකක් ආවා. error ආවට පස්සෙත් ඔයගොල්ලෝ දැනගන්න ඕන කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් අපිට අපේ ප්‍රෝග්‍රෑම් එකේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් errors පෙන්වන්නේ මෙන්න මේ යට ටැබ් එකේ මෙන්න මෙතන රතු පාටින් පෙන්නනවා මොකක්ද error එක තියෙන්නේ මොන පේලියද කියලාත් පෙන්වනවා. right.
දැන් 8 වෙනි පේලියේ error එක තියෙන්නේ scanf එක මම දාලා තියෙන වැරදියට මොකද්ද අකුරක් අඩුයි scanf කියනකොට ඒ අකුරක් මෙතනට හැලිලා තියෙන්නේ. දැන් හරි. දැන් අපි ආව රන් කරලා බලමු. ඊට පස්සේ ඒ වගේම තමයි මෙතනත් 11 වෙනි පේලියෙත් ඒ අකුරක් අඩුයි. දැන් හරි. මම දෙකම හරි ගැස්තුවා. ඊට පස්සේ අපව රන් කරලා බලමු. හරි. අපි ඉල්ලපු විදිහටම ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. length එක ඉල්ලනවා. අපි මම දිගක් දෙනවා 10යි. සෙන්ටිමීටර 10යි කියලා දුන්නා. ඊට පස්සේ width එක ඉල්ලනවා 5යි කියලා දෙනවා. දැන් area එක එන්න ඕන 10 වරක් 5 50යි කියලා. area is 50යි කියලා අපිට මෙතෙන්දි print වුණා. අපේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථකයි. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කොහොමද ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ මෙතෙන්දි වැදගත් කාරණේ තමයි මම ප්‍රෝග්‍රෑම් එක ලියපු විදිය. ප්‍රෝග්‍රෑම් එක ලියන විදිය නෙවෙයි වැදගත් වෙන්නේ ලියන්න පාවිච්චි කරපු method, techniques. මම ඉස්සෙල්ලා මොනවද ඕන කියලා හිතාගත්තා. ඒ කියන්නේ මට ඕන දැන් area එකක් හදන්න. area එක print කරන්න ඕන. මම දිගක් පළලක් ඕන. දිගක් පළලක් ඕන නම් මම ඒක ගන්න ඕන කාගෙන්ද? පාවිච්චි කරන කෙනාගෙන් user ගෙන් තමයි ගන්න ඕන. user ගෙන් ගන්න ඕන මම variable තියාගන්න ඕන ඒවා එකිනෙකට තියාගන්න මගේ ප්‍රෝග්‍රෑම් එකේ calculation වලට. ඊට පස්සේ scanf එකට ඒ දෙන්නව සම්බන්ධ කරලා calculate එක මෙතන කරලා area එක print කරා. right. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ මෙතන තව activities තියෙනවා ඔයගොල්ලන්ට average එක හොයන්න පුළුවන් අර වගේම. write a program to input 3 numbers and find the average. numbers 3ක average එක හොයන්න තියෙන්නේ. average එක හොයන්න ඔයගොල්ලෝ ගන්න එකතු කරලා numbers ගානේ බෙදන්න තියෙන. එකතු කරලා මෙතන numbers 3යිනේ තියෙන්නේ. 3ෙන් බෙදන්න තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න. අනිවාර්යයෙන්ම මේක ප්‍රැක්ටිස් කරන්න. හරි ඊට පස්සේ මෙතන තව ඔයගොල්ලන්ට උදාහරණ ගණන් කීපයක් තියෙනවා. ඒ දේවල් ඔයගොල්ලෝ try කරන්න. හරියට කරන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. right. ඊට පස්සේ මෙතනින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.